ඔයාටත් ඔයාගේ PC එකේ එහෙම නැත්නම් ඔයාගේ ලැප් එකේ ඔයා ස්මාර්ට් ෆෝන් එකෙන් ප්ලේ කරන ගේම්ස් apps රන් කරන්න ඕනේද? ඉතින් ඒකට විසඳුමක් තියෙනවා. ඒකට තමයි තියෙන්නේ Android emulators. ඉතින් Android emulators ගණනාවක් තියෙනවා. BlueStacks තියෙනවා, Nox Player තියෙනවා, LD Player තියෙනවා. මේ වගේ තවත් ගොඩක් emulators තියෙනවා. ඉතින් BlueStacks ගත්තහම overall ඔයාගේ PC එක හරි ලැප් එක හරි high performance නම් BlueStacks වගේ software එකක් run කරන එක අවුලක් නැහැ. නමුත් ඔයාගේ PC එක low spec නම්, ඔයාගේ ලැප් එක low spec නම් LD player එහෙම නැත්නම් Nox player මේ වගේ emulator එකකට යන එක තමයි හොඳ. ඉතින් අද අපි කතා කරන්නේ BlueStacks කොහොමද ඔයාගේ ලැප් එකට එහෙම නැත්නම් ඔයාගේ PC එකට install කරන්නේ, කොහොමද ඒක setup කරගන්නේ, කොහොමද ඒකේ app එකක් run කරගන්නේ, කොහොමද ඒක smooth ඔයාගේ ලැප් එකේ එහෙම නැත්නම් ඔයාගේ PC එකේ run කරන්න කියන එක. හරි. ඉතින් ඉස්සෙල්ලාම ඔයාට කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඔයාගේ PC එකෙන් හරි ලැප් එකෙන් හරි ඕපන් කරගන්න. ඉතින් මෙතනදී මම Google Chrome ඕපන් කරගන්නවා මේ විදියට. ඉතින් search bar එකේ ඔයාලා type කරගන්න BlueStacks කියලා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් BlueStacks official website එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මම මේ විදියට click කරගන්නවා. ඉතින් පහළට ස්ක්‍රෝල් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් download BlueStacks කියලා මේ විදිහට බටන් එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් setup එක මේ විදිහට download වුණා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක download folder එකට තමයි download වුණේ. මේ විදිහට file explorer එකට ගිහිල්ලා මේ විදිහට download folder එකට යන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී BlueStacks setup එක පෙන්නනවා. ඉතින් ඒක double click කරගන්න මේ විදිහට open කරගන්න. ඊට පස්සේ pop up window එකක් එනවා. මේ කොහෙටද ඒක install වෙන්නේ? ඒ වගේම install now කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන install location එක change කියන එක click කරලා ඔයාලට කැමති location එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන install now කියන බටන් එක click කරගන්න පුළුවන්. ඊට පස්සේ එයාලා අහනවා එයාලගේ terms වලට ඔයා agree වෙනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් I agree කියන බටන් එක මේ විදිහට click කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් තමයි මෙයාලා මේකට අවශ්‍ය sources download වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේකට ටික වෙලාවක් යනවා download වෙන්න ඔයාගේ internet connection එකේ speed එක මත. හරි. දැන් installation එක වෙලා ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් BlueStacks app එක මේ විදිහට open වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ pop up එකක් එනවා ලැප් එක charge එකට ගහලා BlueStacks open කරන්න කියලා. මොකද එතකොට gaming experience එක smooth ඔයාලට ගන්න පුළුවන් කියන එක තමයි. යාලා මේ charge එක ගහලා ඔයා BlueStacks app එකෙන් game play කරනවා නම් game play කරන්න කියන එක තමයි මෙයාලා මෙතනදී instruction එක විදිහට දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට BlueStacks open වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් system apps කියලා folder එකක් තියෙනවා. අන්න ඒක මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Play Store icon එක තියෙනවා. ඉතින් මේ Play Store icon එක ක්ලික් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් window එකක් ආවා Google Play Store එකට sign in වෙන්න කියලා. ඉතින් මේ විදිහට ඔයා sign in වෙන්න. ඉතින් මෙතනදී ඔයාගේ Google account එක ඇතුළත් කරලා මේකට sign in වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මම sign in වෙනවා. හරි. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට system apps වලට ගිහිල්ලා මෙතන Play Store icon එක ක්ලික් කරලා Play Store එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ phone එකේ Play Store open කරපුවාම තියෙනවා වගේ මේ විදිහට Play Store app එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේක දැන් නම් තියෙන්නේ landscape mode එකේ ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඒක මෙතන ගිහිල්ලා මෙන්න මේ icon එක ක්ලික් කරලා rotate කරලා මේක portrait mode එකට දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන search කියන icon එක ක්ලික් කරලා ඔයාලට කැමති game එක මේ විදිහට search කරලා කැමති app එකක් search කරලා ඒක මේ විදිහට මේ device එකට install කරගන්න. එතකොට ඔයාලට ඔයාගේ phone එකෙන් play කරනවා වගේ ඔයාගේ lap එකෙන් එහෙම නැත්නම් ඔයාගේ PC එකෙන් මේ games play කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවත home tab එකට යන්න. ඉතින් ඒකට මේ විදිහට home tab එක click කරගන්න. දැන් මම ඔයාලට කියලා දුන්නා කොහොමද game එකක් එහෙම නැත්නම් app එකක් වාගේ BlueStacks app එකට install කරගන්න. ඊට පස්සේ ඒක use කරන්න කියන එක. ඉතින්
හරි දැම්මන් කියලා දෙන්නම් කොහොමද Play Store එකෙන් ගන්න නැති apps. ඒ කියන්නේ Play Store එකේ නැති apps කොහොමද මේකට install කරගන්නේ කියලා. ඉතින් ඒකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් APK install එක. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් APK install option එක තියෙනවා. අන්න ඒක click කරලා මේ විදිහට අදාළ APK එක තෝරලා open දුන්නාම මේක install වෙනවා මේ BlueStacks app player එකේ. ඒ වගේම තමයි ඔයාලට screenshot එකක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන take screenshot කියන button එක click කරලා screenshot එකක් ගන්න. ගේම් එකක් play කරද්දී ඔයාලට screen record එකක් දාගන්න ඕන නම් ඔයාලට වෙන screen record එකක් භාවිත කරන්න ඕනේ නැහැ. මේකේ inbuilt screen record එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක click කරලා ඔයාලට පුළුවන් start recording කියන එක click කරලා ගේම් එක record කරගන්න. ඉතින් අන්න ඒ වගේ තවත් features ප්‍රමාණයක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ task bar එකේ තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙතන මේකේ BlueStacks app එකේ කොහොමද performance වැඩි කරගන්නේ කියන එක. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙන්න මෙතන menu කියන icon එක click කරලා settings වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් performance කියලා tab එකක් තියෙනවා. ඉතින් මේ tab එකේ ඔයාලට බලා ගන්න පුළුවන් CPU allocate කරන ප්‍රමාණය, ඊට පස්සේ memory allocate කරන ප්‍රමාණය. ඊට පස්සේ performance mode එක. ඉතින් performance mode එක නම් high performance කියන එක තියාගන්න. ඉතින් මෙතනදී මම කියන්නම් ඔයාගේ CPU එකෙන් ඔයා cores කීයක් allocate කරනවද, ඔයාගේ RAM එකෙන් ඔයා GB කීයක් මේකට allocate කරනවද කියන එක ඔයා තීරණය කරන්න ඕනේ ඔයාගේ PC එකේ CPU එකයි RAM එකයි මත. ඔයාගේ PC එකේ ගොඩක් ලොකු RAM එකක් ඒ වගේම ගොඩක් ලොකු cores ප්‍රමාණයක් තියෙන CPU එකක් නම් තියෙන්නේ. ඔයා මෙතන high ගියාට අවුලක් නැහැ. මොකද ඔයාගේ PC එක එහෙම නැත්නම් ඔයාගේ lap එක high end PC එකක් නිසා. එහෙම නැත්නම් ඔයාගේ PC එක එහෙම නැත්නම් ඔයාගේ lap එක cost ප්‍රමාණයෙන් අඩු, ඒ වගේම RAM එකෙන් අඩු lap එකක් හෝ PC එකක් නම් ඔයා මෙතනදී low යන්න. මොකද හේතුව තමයි ඔයාගේ PC එක low වෙලා මේ විදිහට RAM එක CPU එක maximum දාපුවාම games එහෙම නැත්නම් apps මේ BlueStacks use කරද්දී ගොඩක් lag වෙන්න හේතුවක් වෙනවා. අන්න ඒක. ඒ නිසා හරිද. ඉතින් ඔයාගේ CPU core ප්‍රමාණය ඊට පස්සේ RAM එක කොහොමද බලාගන්න කියන එක ඔයාලට පුළුවන් task bar එක click කරලා මේ විදිහට task manager වලට ගිහිල්ලා මෙතන තියෙනවා මෙන්න මේ performance කියන tab එක. එතන ඔයාලට බලා ගන්න පුළුවන් CPU එක select කරපුවාම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන cost ප්‍රමාණය තියෙනවා. ඊට පස්සේ memory එකට ගිහපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මේක RAM එක කීයද කියලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට මේක හදාගෙන මේක save changes දෙන්න. ඒ වගේම තමයි ඔයා BlueStacks app එක run කරලා වැඩ කරනකොට තවත් apps run කරන්න නැතිව ඉන්න. එතකොට ඔයාලට performance එක තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ graphic drivers update කරලා තියාගන්න. ඉතින් මේකෙනුත් BlueStacks app එකේ performance වැඩි කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද graphic drivers update කරගන්න කියන එක. ඉතින් ඔයාලට පුළුවන් device manager යන්න ඉස්සෙල්ලම මෙතන Windows search bar එකේ search කරගන්න device manager කියලා. ඊට පස්සේ මෙන්න මේ app එක open කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන display adapters කියන එක expand කරගන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන ඔයාගේ graphic card එක තියෙනවා. ඒක ඔයා right click කරලා update driver කියන එක දෙන්න. ඊට පස්සේ search automatically for drivers කියන එක දෙන්න. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් Windows has determined that the best driver for this device is already installed. ඒ කියන්නේ මේකට අදාළ bestම driver එක දැන්ටමත් install කරලා තියෙන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ කියන එක. ඉතින් මම මේ විදිහට close කරගන්නවා. ඒ වගේම තමයි ඔයාලට virtualization mode එක on කරලත් මේකේ BlueStacks වල high performance එකක් ගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ lap එක shut down කරන්න. ඊට පස්සේ අය on කරන්න. on කරනකොට ඔයා BIOS වලට යන්න. BIOS වලට Dell laptop යන්න. මේ device එක Dell laptop යන්න. එතකොට මේකේ නම් F2 key එක lap එක on වෙනකොට F2 key එක කීපවතාවක් කොබන්න. එතකොට BIOS වලට යනවා. BIOS වල ඔයාගේ Intel process එකක් නම් තියෙන්නේ. Intel virtualization කියලා option එකක් ඇති. ඒක on කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ AMD process එකක් නම් තියෙන්නේ. ඔයා AMD virtualization කියලා option එකක් ඇති. ඒක on කරගන්න. ඉතින් ඒ option එක on කරගන්න එකෙන් ඔයාගේ BlueStacks performance එක speed කරගන්න ගොඩක් බලපානවා. ඉතින් මේ වගේ තවත් tech tips tricks videos අපි ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම අපිව contact කරගන්න. ඔයාලට අපේ description එකේ අපේ WhatsApp එකේ ඒ වගේම අපේ social media links තියෙනවා. ඒවා through ඔයාලට අපිව contact කරගන්න පුළුවන්. ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න.